මැටීරියල් එක 60 පල්ල යාර 2.5 කරගෙන තියෙනවා. ඉතින් මේ වගේ ලස්සන ෆැබ්‍රික් එකකින් ඔයාලට තෝරගන්න පුළුවන්. විස්කෝස් ඕනම කඩායම වෙත්තා. මේකට ටේප් එකක්, කතුරක්, චොක්, කැලක්සක්, කඩදාසි, ටම්තරව අඩි රූලක් ඕන වෙනවා. එහෙනම් බලමු මේක කොහොමද මහගන්නේ කියලා. මම හැමෝටම මතක් කරනවා මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. එහෙනම් අපි යමු. අපි blog එක නිර්මාණය කරගන්න මේ වගේ කඩදාසියක් හදාගන්න. ඉතින් මේ කඩදාසිය අපිට පුළුවන් මේ විදිහට දෙකට නමලා මේ විදිහට උදාගන්න. මේ තියෙන නම්බර එක ඔයාලා හිතන මේ රෙදි කොටස කියලා. මේ තියෙන නම්බර ඒකාවේ සිට ඉදිරියට තමයි අපි සියලුම මාක් කරන්නේ. එහෙනම් බලමු කොහොමද මාක් කරන්නේ බ්ලොක් එක කපාගන්න කියලා. හරි මෙන්න මේ විදිහට තමයි මේ තියෙන නම්බ කඩදාසිය මම නම්බ රේඛාව තමයි මේ තියෙන්නේ. නම්බ රේඛාව මම මුලින්ම මේ විදිහට අඟල් භාගයක් ඉහළින් අතහැරලා රේඛාවක් ඇඳගෙන තියෙනවා. අපි මනුෂ්‍ය ශරීරයක් ගත්තාම අත් දෙක අතර පරතරය අඟල් 12ක් තමයි මගේ ආවේ. ඒ අඟල් 12න් මම දෙකක් අඩු කරලා. අඟල් 12න් දෙකක් අඩු කරලා ඒන මෙෂර්මන්ට් එකේ කියන අඟල් 10 එක දෙකට බෙදලා එන ගාන අඟල් 5යි. ඒ අඟල් 5 තමයි මම මෙන්න මේ දිගේ ලකුණු කරලා තියෙන්නේ. උරහිස. ඊට පස්සේ මම ඉහළට අඟල් 4ක් මට කර ගැඹුර ලෙස අඟල් 4ක් අතෑරලා මම සියලු උසමින් මාක් කරගන්න. එතකොට උසමින්ම මම රැගල් උස ලෙස 7.5ක් කරන් දෙන උරහිස දෙකට බෙදූ මින්මට අඟල් භාගයක් එකතු කරලා. ඊට පස්සේ පපුවට උස මම අරන් තිනවා 4 පන්නලා මේ විදියට 9.5ක් ලෙස ලකුණු කරලා තියෙනවා. ඉනට උස මම ලකුණු කරලා තියෙන 13ක්. ඉනට උස 13යි 13 ආවේ 12.5යි මට එන උස. නමුත් ඒකටම අඟල් භාගයක් එකතු කරා සාය කොටස එල්ලීම මහමු වාසිය අඟල් භාගය සමග. ඊට පස්සේ අපි රැගල් රේඛාව මේ විදිහට ඇඳ ගන්නවා. මෙතන ඉඳන් අඟල් 5 මාක් කරලා. මේ අඟල් 5 තිබුණ එතනට මාක් කරලා මේ රැගල් රේඛාවේ මේ විදිහට හැඩයක් ඇඳ ගන්න. එතන කොනේ සිට මෙතනට අඟල් 1.5ක් ලකුණු කරලා මේක කර්ව් හැඩයක් මේ විදිහට ඇඳ ගන්න. ඒක තමයි කීලි කට්. ඊළඟට අපි පපු රේඛාව මේ තියෙන පපු රේඛාව. ඒ රේඛාවේ පපුව වට අඟල් 36ක් ආවා. 36 දෙකට බෙද. පපු රේඛාවේ දිග මම කියන්නේ පපුව වට ප්‍රමාණය මට 36ක් ආවා. පපුව වට ප්‍රමාණය 36ක් ආවා. 36 4න් බෙදලා ඒකට අඟලක් එකතු කරලා මම මෙතන මාක් කරා. හරිද? ඊට පස්සේ පපුව ඉන්නට උස මාක් කරපු ඉන්න වට රේඛාව 4ට බෙදලා එතනත් අඟලක් එකතු කරලා තමයි මම මාක් කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට හැඩයක් ඇඳගෙන එතන මේ විදිහට හැඩයක් ඇඳ ගන්න. ඊපස්සේ අපි ඩාට් මෙතන නම් මෙතනට අඟල් 6 දෙකට බෙදලා පපුව අතර පරතරය 3ක් ලෙස මාක් කරන අඟල් 3ක්. එතන ඉඳන් පහළට අඟල් 1.5ක් මාක් කරලා එතන ඉඳන් පහළට මේකට අඟල් 3ක් මාක් කරලා මේ විදියට රේඛාවක් ඇඳලා පොඩි ඩාට් කොටසක් නිර්මාණය කරගන්න. අඟල් භාග දෙපැත්ත. ඒ අඟල් භාග මෙතන අඟලක් නිර්මාණය වෙලා තියෙනනේ. ඒ අඟලක් මෙතන දෙනවා. මේ විදියට. ඊළඟට මෙන්න මේ විදිහට ගවුම හැඩ වෙන්න නම් මේ ඉන රේඛාව හැඩ වෙන්න ඕන. අඟල් 1ක් හෝ 1.5ක් මේ විදිහට උස්සලා මේ විදිහට හැඩ කරලා අඳින්න. දැන් අපිට මේක කපා ගන්න කලින් මෙතනත් අඟල් 1.5ක් විතර
තියලා මේක හැඩයක් කරලා ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ මේක අපි කපා ගන්නවා. on කරා. මෙන්න මේ ආකාරයට තමයි මේක නිර්මාණය. මේක දැන් අපි රෙද්ද මත තියෙන ඇඳලා කපමු. මම මේ විදිහට රෙදි කොටස් කපාගෙන තියෙනවා. මේ තියෙන පිටුපස්ස පළුව ඔයාලට පේන ඇති පිටුපස්ස පළුවේ මේ තාවාටි බලවාටිය ගාව මම කොටස් දෙකේ අඟල් දෙකක් විතර එහෙම මාක් කරගෙන එතන ඉඳන් තමයි මම මේ විදිහට කළා තියෙන්නේ. මම මේක චුට්ට අඟල් භාගයක් ඉස්සර ගැප්පුවා. මොකද පරල ගැඹුරු වැඩි වගේ තේච්ච නිසා මේ විදිහට ගන්නට කපා ගන්න තියෙනවා. ඊට පස්සේ ඩාර්ට්ස් ගන්නට මාක් කරලා තියාගන්න. මෙතන කට් මාක් දෙකක් දාලා තියාගන්න. ඒතර පහසු හොයාගන්න. ඒ විදිහට මම මේ ඩාර්ට් මාක් කරලා දෙපැත්තෙම කට් මාක්ස් දාලා මේ පිටුපස්ස පළුව මම මෙතන අඟල් දෙකක් තිබ්බයි කියලා හිතනවා ඇති. අඟල් දෙකක් තියලා තියෙන ෂිප්පර් එකක් අල්ල ගන්න. මට ඔයාලට කියන්න අමතක වුණා ෂිප්පර් එකකුත් මේකට අවශ්‍යයි. මම දැන් පෙන්නන්නම් මේ පළු දෙකක් තියෙනවා. පේනද? පළු දෙකක් තියෙනවා. මේ තියෙන පිටුපස්ස පළු දෙක. එහෙනම් අපි මේ දෙක හරි. ඊට ඉදිරිපස පළුව මේ තියෙන නැම්ම රේඛා. ඒක මේ වෙන්නේ ඒක නැම්ම රේඛා නමලා තියෙන්නේ. නැම්ම රේඛාවට තියලා මේ විදිහට ගන්නට කපන් දෙන්න. එතන මංගල් භාගයක් විතර පහක් කරලා විදිහට කපන් දෙන්න ඩාට්ස් මාක් කරගන්න. ඩාට් මාක් කරගන්න දෙපැත්තේ. දැන් කොටස් ටික හරි. ඊට පස්සේ අපි බලමු ෆුල් එක නිර්මාණය කරගන්න කොහොමද කියලා. මේ විදිහේ කඩදාසියක් ගත්ත අරගෙන මම දන සලකුණක් මේ විදිහට ඇඳගෙන තියෙනවා. මැද්දේ සිට අපි මේ විදිහට රවුන්ඩ් හැඩයක් ඇඳලා තියෙනවා. ඒ හැඩේ ප්‍රමාණය ගන්න විදිහ මම ඔයාලට මේ දැන් කියලා දෙන්නේ. අපේ මේ මනුෂ්‍ය ශරීරයේ මේ විදිහට යන මනුෂ්‍ය ශරීරයේ මෙන්න මේ අපි මෙතනට රෆල් එක දාන්නේ කොහොමනේ. මේ ටික අපි වට ප්‍රමාණය දැනගන්න ඕනේ. ඔෆ් ෂෝල්ඩර් එක මේ විදිහට දැනගන්න ඕනේ. දැනගත්තාම මට ආව 35ක්. අපි දැන් මේ ඇඳුම තියෙන්නේ මෙහෙම නිකන් කඩාහැලි ගතියකනේ. ඒ නිසා අපි මෙතන පොට්ටක් වැඩිපුර අඟලක් දෙකක් දෙන්න ඕනේ. ඒ නිසා මම මෙතනට අඟල් 5ක් විතර වැඩිපුර දුන්නා. එතකොට අඟල් 40ක් එනවා. ඒ අඟල් 40 අපි බෙදන්නේ 6ෙන්. 6ෙන් බෙදුවාම එන ගාන තමයි අපි මෙතන ඉඳන් මෙතනට මේ විදිහට ලකුණු කරන්න. මම මේ හැම තැනටම ගත්තේ අඟල් 5ක ප්‍රමාණය. 5 මාරක විතර ප්‍රමාණය. එතන මේ අඟල් 5 මාර කියන ප්‍රමාණය මෙතන ඉඳන් අඟල් 5 මාර මේ විදිහට මේ හැම තැනකම
මේ හතර පැත්තෙන් මාක් කරගෙන ආයි මෙතන ඉඳන් මෙතනට පහමාර මෙතන ඉඳන් මෙතනට පහමාර මාක් කරගන්න. මාක් කරගෙන ඒ කර්ව් හෙඩේ මේ විදිහට ඇඳගන්න. ඊට පස්සේ මේක ඩෝනට් ටිකක් ආකාරයෙන් නිර්මාණය කරගන්න ඕන. අපි ඒ නිසා මෙන්න මේ විදිහට මෙතන ඉඳන් අපිට අවශ්‍ය ප්‍රමාණය මම අඟල් 3ක් තියාගෙන තියෙනවා. ඔයාලට ඕන ඊට වැඩි ප්‍රමාණයක් වුණත් තියාගන්න පුළුවන්. මට මේ කඩදාසි ඊට මදි නිසා මම මේ විදිහට ගන්න පුළුවන් උඩරින් ප්‍රමාණය ගත්තා. අපි මේ මැද්ද කපලා ඉවත් කරනවා. මේක කොහොම කපලා ඉවත් කරනවා. ඉවත් කරාම මේ විදිහට රෆල් පට්ටිය මෙන්න මේක තමයි රෆල් පට්ටිය. මේ පට්ටියේ පළල උස ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. උස ප්‍රමාණය අපිට ඕන තරම් වෙනස් කරගන්න පුළුවන්. මම දැන් දැනට අඟල් 3ක් ගත්තා. රෙද්දේ කපද්දි මම ඒක ප්‍රමාණය වැඩි කරලා කපා ගන්නවා. මේ විදිහට මම මේ හැම පැත්තෙම මෙතන ඉඳන් අඟල් 3 මේ විදිහට මාක් කරගෙන ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ මැද කොටස කපලා ඉවත් කරගන්න ඕනේ. ඒකට මුලින්ම වට මෙන්න මෙතන ඉඳන් ඒ ප්‍රමාණය කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මැද ප්‍රමාණය කපලා ඉවත් කරගන්න ඕනේ. මේ තියෙන්නේ මම ඒ ආකාරයට කපාගෙන අපු ඩෝනට් එකක් හැඩති රෆල් කොටස. ඉතින් දැන් අපි මේක රෙද්ද මත තියලා කපා ගන්න යන්නේ. ඒක කපා ගන්න අපි මේක මෙන්න මේ විදිහට මේ විදිහට නමා ගන්න ඕනේ. නමාගෙන අපි රෙද්ද මත තියලා කපා ගන්න. ඊළඟට මම මේ රෙදි කොටසේ ඉහළින් අඟල් භාගයක රේඛාවල් ලකුණු කරලා මේ විදිහට අඟල් 40ක් 41ක් උස තියෙන විදිහට අරගෙන තිනවා. තමයි උස්සගෙන යන්න ගන්න පුළුවන්. ඉන්නේ සිට සාය කොටස උස. ඊට පස්සේ අපි දැන් මේ විදිහට කොටස් හතරකට කියන්නේ මේ විදිහට නැම්ම රේඛාව කියලා හතරකට බෙදලා තියෙනවා. නමලා මෙතන නැම්ම රේඛාව තියෙන දෙකේම කොටස් දෙකේම නැම්ම රේඛාව මේ විදිහට තියෙනවා. ඒ විදිහට මම නවාගෙන ඉන රේඛාවේ සිට මේ විදිහට අපි අඳගත්ත කොටස මේ විදිහට තියාගෙන ඩාට් කොටස ඇරලා මේ කොටස ඇරලා මෙතන මාක් කරගෙන මේ විදිහට හැඩ කරගන්න. මේ අඟල් 7ක් විතර 7ක් 8ක් 9ක් විතර මේ විදිහට ඇවිල්ලා මෙතන ඉඳන් මෙන්න මේ විදිහට හැඩ කරගෙන මේ මෙන්න ඊට පස්සේ මේ අඟල් එකමාරක් ඒ කෙලින් එකවෙන්දාම අඟල් එකමාරක් ඉස්සෙල්ලා මේ විදිහට හැඩ කරලා ඇඳ ගන්න. දැන් මේ සාය කොටස උස තියෙනවා අඟල් 41මාරක්. එතකොට මේකේ මෙම් වාසියට අඟල් භාගය සහ වාටේ මැසීම සඳහා අඟල උස අඟල් එකමාරක් වැඩි ප්‍රමාණයක් ලබා දෙන්න නැත්නම් 40යි මේ සාය කොටසේ ඉඳක්වා උස. ඉතින් මම මේ විදිහට හැඩ කරලා දැන් ඔන්න ඔය විදිහට ඇඳගෙන ඉතින් අඟල් එකමාරක් උස එතනත් හැඩ කරන් තියෙනවා. දැන් මේක මෙතනින් කැපුවාම කොටස් දෙකක් එනවා. සාය කොටස් දෙකක් එනවා. ඒ විදිහට සකසා ගන්න පුළුවන්. ඊළඟට ඕ රෙද්දේ අපි රෙද්ද මේ විදිහට රෙද්ද කියලා හිතන්නකෝ. අපි මෙන්න මේක කපා ගන්න විදිහ කියලා අපි රෙදි කොටස මේ වගේ ගත්තාම මේ සාය කොටස පැත්තකට දාලා අපි හිතන්නේ මේ රෙදි කොටස කියලා. මම සයිට් එකෙන් පෙන්නන්න ඒක කොහොමද කරන්නේ කියලා. හිතන්නේ මේ රෙදි කොටස කියලා. මේ රෙදි කොටස අපිට පුළුවන් මේ විදියට නමයි. විදියට නමයි. ඊට පස්සේ ආයෙ මේ විදියට නමයි. ඊට පස්සේ මෙන්න මේ මුල්ලේ සිට මේ විදියට තියලා රෆල් එක අපිට කපා ගන්න පුළුවන්. මේ රෆල් එක මේ විදියට තියලා අපිට රෆල් එක ඉස්ස වැඩි කරගෙන මම කපා ගන්න පුළුවන්. ඕගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණය රෙදි තියලා කපා ගන්න.
මේ විදිහට රෆල් කොටසකුත් කපලා තියාගන්න මෙන්න මේ රෙද්දේ. හරි මම සෑරියට එකකින් පෙන්නකොට උදාහරණයක් විදිහට මේ විදිහට කපලා තියාගන්න. එහෙනම් ඒ ටික ලෑස්ති කරගෙන ඉවර වෙලා අපි බලමු මේ ගවුම් කොහොමද මං කරන්නේ කියලා. ඊළඟට මම ඔයාලට කියන්නම් පේසින් කපන ආකාරය. පේසින් එක කපා ගන්න මෙන්න මේ විදිහට ත්‍රිකෝණේ හැඩයට. මේ රෙදි කොටස ගත්තොත් මේ රෙදි කොටස අපි ත්‍රිකෝණ හැඩයට උනන විදිහට නවනවා. නවලා මේ ඉඳන් මෙහෙට අඟල් දෙකේ ප්‍රමාණයට තීරු කපා ගන්න. ඒක තමයි පේසින් කපන ආකාරය. ඒ විදිහට පේසින් කොටස් ටික ඔයාලා කපලා තියාගන්න. කර පයිපින් කිරීම සඳහා. මේ පසුපස පළුවේ ඩාට්ස් සහ ඉදිරිපස පළුවේ ඩාට්ස් මේ විදිහට මසා ගන්න. ඊට පස්සේ මේ පසුපස පළුවේ තියෙන අඟල් දෙකේ කියන කොටසට අපි මේ විදිහට කොටස් දෙකකට තියලා මෙතනින් ශිප්පර් එකක් අල්ලගන්න ඕනේ. මේ විදිහට නමලා ශිප්පර් එකක් අල්ලගන්න. ශිප්පර් එකක් මහන වීඩියෝ එකක් ඔයාලට මම ගේන්නම්. මේ විදිහට ශිප්පර් එක මෙහෙම මහන්නයි තියෙන්නේ. ඊට පස්සේ ඉදිරිපස පළුව ඩාස් මහගෙන මේ ඉදිරිපස පළුවේ ඩාස් මහගෙන මේ දෙක එකට තියලා මුට්ටු කරගන්න ඕනේ. මේ දෙකට අපි මේ සාය කොටස් දෙක මේ විදිහට අල්ලගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ රෆල් කොටස තියෙනවා. රෆල් කොටස අල්ලන්න කලින් මේ විදිහට පයිපින් කොටස් කපාගෙන මෙන්න මෙතන අත් කටවල් දෙක මසා ගන්න. ඊළඟට මෙන්න මේ රෆල් කොටස අරගෙන රෆල් කොටසේ වාටිය මේ විදිහට මසාගෙන එන්න. මේ විදිහට පාර නමල නැවත පාර නමල මසාගෙන එන්න. ඊට පස්සේ මේ රෆල් කොටස මෙන්න මේවට තියලා මෙහෙම අල්ල ගන්න ඕනේ. මෙහෙම අල්ල ගන්න ඕනේ. වටේට. මේක දෙකේම වටේට අල්ල ගන්න ඕනේ. ඒක අල්ලගන්නේ අපි මේ පැත්තේ. කියන්නේ හොඳ පැත්ත. මේ විදිහට තියලා අල්ල ගන්න. ඊට පස්සේ මේ සාය කොටසත් අපි අල්ලුවාට පස්සේ මේ දෙපැත්තෙන් ගහ ගන්න ඕනේ කොහොමද? වාටිය කොටසක් මහගෙන. වාටිය කොටසක් මහගෙන මේකට පේසින් කොටස් අරගෙන මේ වටේ ඔක්කොම මේක මෙහෙම ඇල්ලුවට පස්සේ මේ වටේ පේසින් කොටසෙන් එහෙම නමලා මහගෙන එන්න. මේ අත මෙහෙම කෙරේටත් එක්ක එනවා. ඊට පස්සේ උරපටි දෙකක් මේ විදිහට මෙතන ඇතුලෙන් සෙට් කරන්නයි තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට මේ ගවුම් මහගන්න පුළුවන්. මට දැන් මේ ගවුම් මහන වීඩියෝ එකක් ඔයාලට දාන්න අමාරුයි. මේ විදිහට තමයි මේ ගවුම මහගන්න ඕනේ. ඔයාලට තේරෙන්නේ නැති කොටසක් තියෙනවද? මේ බලන්න. මේක ශිප්පර් එක අල්ලගෙන මේ කොටසත් මේ කොටසට තියලා අල්ලගන්න කලින් සාය කොටස මේ විදිහට දෙකේම අල්ලගන්න පළු දෙකේ. ඊට පස්සේ අත් කොටස මහගන්න පයිපින් බේසින් මේ පයිපින් කරලා ඊට පස්සේ රෆල් කොටසත් වාටිය මහලා රෆල් කොටසත් මේ විදිහට අල්ලගෙන ආය රෆල් කොටසේ ඉහළින් බේසින් කොටස මේ පැත්තට නමල මහන්න. ඊට පස්සේ ගවුමේ යට වාටිය මහගෙන මෙතනින් උරපටි දෙකක් සෙට් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට මහගන්න මහගත්තට පස්සේ
මේ ගවුම හරිම ලස්සනට තියෙනවා. ඉතින් ඔයාලට මේ වගේ ගවුම් A-line ෆ්‍රොක් ආකාරයට, එතකොට ෆෙයාට් ආකාරයට ස්කර්ට් එක හදාගෙන මා ගන්න පුළුවන්. හරිම ලස්සන ගවුමක්.